ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ටික කාලයක නිහඬියාවක ඉඳලා අද ඔයාලට වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එක විනබන්ධන සම්බන්ධ කාරණයක් සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක ඔයාලට කරන්නේ. ගොඩක් දෙනෙක් මෙන්න මේ විනබන්ධන කියන කාරණා වලින් අමාරුවේ වැටෙන්නේ තමන්ට තමන්ගේ භූමියට විනයක් කරලාද කියලා තමන් දැනගන්නකොට ඒ විනය බොහෝ කල තමන්ගේ භූමිය හෝ තමන්ගේ ශරීරය තුල තිබිලා. ඒ කියන්නේ එක්කෝ විනබන්ධන ගැන විශ්වාස කරන්නේ, එක්කෝ දේවාලය වල ගිහිල්ලා මේක හරියට බලා ගන්න උන්නේ, එක්කෝ විනයක් Tamanට කරලා කියලා කවුරු හරි Tamanට සැක හිතුන්නේ නැහැ, මොකද හතුරු නැහැ කියලා සමහරක් කට්ටිය කියනවා. ඉතින් ඔන්න කොහොම හරි ওই කාරණා නිසා අවුරුදු ගණන් මේ විනය Taman නොදෙනී තමා තුල හෝ තමා ජීවත් වෙන භූමිය තුල හෝ තිබුණාට පස්සේ ඒකෙන් වෙන්නා වූ කරදර බාධා වලට තමුන් බොහෝ කාලයක් මුහුණ දීම හේතුවෙන් විනය හඳුනා ගන්න කාල සීමාවේදී ආර්ථික සහ ශාරීරික සහ මානසික කියන ওই තුන් විදියෙම තමන් සම්පූර්ණව වැටලා ඉන්නේ. ඒක නිසා එතනින් එහාට විනය හඳුනාගත්තත් මේක විසඳා ගැනීමකට යන්න තමන්ට බොහෝ බාධා ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි අද කතා කරමු කොහොමද මේ විනය දේවාලයකටත් යන්න කලින් තමාවට පරිසරයේ සිදුවෙන වෙනස්කම්. ඒ කියන්නේ භූමියට විනයක් කරලා නම් ඒ භූමිය වටපිටාවෙන් ඒ භූමිය ඇතුළේ පරිසරයෙන් සබාදහම තුලින් ඇතිවන වෙනස්කම් වලින් කොහොමද අපි මේ විනයක් කරලා කියලා හඳුනාගන්නේ කියන කාරණය සම්බන්ධව. ඉතින් ඇත්තටම මේ ලෝකය ගත්තට පස්සේ ඔබ හැමදෙනාම දන්න කාරණයක් තමයි මේ ලෝකයේ හොඳ සහ නරක කියන දෙක හැම වෙලෙම එක සමානව තියෙනවා. ඒ කියන්නේ යහපත් මිනිස්සු සහ අයහපත් මිනිස්සුත් ඉන්නවා. ඉතින් බලවේග ගත්තත් යහපත් බලවේග අයහපත් බලවේග කියලා අපි කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොඩිවින කියන යහපත් බලවේග ගෙන්නවලා මන්ත්‍ර ශක්තියින් මගින් යම් භූමිය වලට හෝ ශරීර වලට තියලා ගැට ගැසීම් බැඳීම් සීමා කිරීම වගේ කාරණා වලින් ඒ පුද්ගලයාට හෝ භූමියට හෝ ඒ භූමියේ ජීවත් වෙන පවුලට බලපෑම් කටයුතු සිදු කිරීම. ඉතින් ඇත්තට මේ විනයක් භූමියකට කරාට පස්සේ මුලින්ම මේ භූමියේ ජීව ගුණය කියන කාරණේ නැතුව යනවා. ඒ කියන්නේ මේ භූමියේ කිසිම යාදීමක් නැතුව යනවා. කිසිම අපි කියන්නේ පළදීමක් නැතුව යනවා. ඉතින් ඇත්තටම මේ භූමිය ප්‍රධාන වශයෙන් අපි කියන්නේ වල් බිහි වෙනවා. ඒ කියන්නේ කොච්චර අස්කරත් ගෙවත්ත වේවා ඉඩම තියෙන තරමක් වේවා කොච්චර අස්කරලා Tamanට එක අස් කරලා නිම කරගන්න බෑ. ඒ කියන්නේ අස් කරන්න ළඟ මේක වල් බිහි වෙනවා. ඊළඟට අපි කියන්නේ ගස් වලින් මේ භූමිය අතුපතර වලින් භූමිය වැහිලා ඉරේලියක් භූමියට වැටෙන්නේ නැතුව යනවා. මොකද අපි දන්න කාරණයක් තමයි මේ ලෝකයේ ජීවයට අවශ්‍ය කරනම සාධකය තමයි සූර්යලිය. ඒක මනුස්සයන්ටත් එහෙමයි, සත්තුන්ටත් එහෙමයි, ගහකොළට උනත් එහෙමයි. ඉතින් මේ භූමියට සූර්යාලෝකය වැටෙන්නේ නැහැ කියන්නේ මේ භූමියේ කිසිම ජීවයක් හිටින්නේ නැහැ. ඉතින් මෙන්න මේ විනබන්ධන වෙදිච්ච භූමි වල මෙන්න මේ සූර්ය කිරණ කියන එකෙන් ආවරණය කරගන්නවා. ඒක ඉබේම සිදුවන දෙයක්. ඉතින් අනික් කාරණේ තමයි ගෙවතු අස් කරන්න වැඩපලට සේවකයෝ ගෙන්නා ගද්දි මේ සේවකයෝ ලෙඩ වෙන්න අසනීප වෙන්න පුළුවන්. නැත්තම් මෙයාලා අදාවොත් හෙට එන්න එපා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න ගැටලු කාරණාත් ඇති වෙනවා. ඒ වගේම භූමිය තුල පවතිනා වූ ගහකොළවල පළ දරන්නේ නැතුව යනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔය කොස් ගස් වගේ පළ දරන ගස් වල පළ නැතුව යනවා. ඊළඟට මල් ගස් වල මල් පිපෙන්නේ නැතුව යනවා. භවභෝග වලින් Tamanට කිසිම ආදායමක් ගන්න බෑ. ගස් වල අපි කියන්නේ දුර්වල වෙලා කෙඬේරු වෙලා යනවා. මෙන්න මේ විනබන්ධන කියන කාරණා භූමියකට සිද්ධ කරාට පස්සේ ඉතින් අනිත් කාරණය තමයි මේ භූමියේ ජීවත් වෙන සතා සිව්පාවටත් මේ කාරණා බලපානවා. අපි කියන්නේ තද බල විනයක් කරලා නැති භූමිය වල සත්තු ඉබේ මැරෙන්න පුළුවන්. පිටස්තර භූමියකින් සතෙක් ඇවිල්ලා ඒ භූමියේ දවස් දෙකක් ගත කරත් ඒ සතුත් අපි කියන්නේ හේතුවක් නැතුව හදිසියෙ මිය යන්න පුළුවන්. ඊළඟට අපි කියනවා කබරු, ගෙම්බෝ, බස්සෝ, ඊළඟට වවුල්ලු මෙන්න මේ වගේ අපි කියන්නේ මේ අර අන්ධකාරයට ප්‍රිය කරන සත්තු මේ භූමිය වලට ඒම වැඩි වෙන්න පුළුවන්. ගැරන්ඩි වගේ සත්තු මේ භූමිය වලට එන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඊළඟ අනික් කාරණේ තමයි මේ භූමිය මිනිස්යන්ගෙන් කොන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ ඉඩමට යන්න. ගියත් අපි කියන්නේ තේ බුරක්, වතුර ගුරක්ක බොන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්යන්ටත් මේ භූමියේ කිසිම ආකර්ෂණයක් නැතුව යනවා. එතකොට මේ භූමියේ ඔබ කුමන ව්‍යාපාරයක් රැකියාවක් පටන් ගත්තත් ඒකත් කරගන්න බැරුව යනවා. මොකද ව්‍යාපාරයකටවත් කිසිම ආකර්ෂණයක් මේ භූමිය තුල අපි කියන්නේ පවතින්නේ නැහැ. ඊළඟට ගෙදර ගත්තට පස්සේ ගෙදර අපි කියන්නේ කොයි වෙලෙත් තෙත ස්වභාවයක්. ඒ කියන්නේ අපි කියනෝනේ අර පුස් කාලා වගේ බිත්තිවල වල් බිහි වෙලා පිලී ගඳ එනවා. අර මේ වගේ භූමිවල තෙත ස්වභාවයක් කොයි වෙලෙත් පවතින්න පුළුවන්. කොච්චර පිරිසිදු කරත් ඒක ඔබ කොච්චර හුණු සායම් ගෑවත් අරින්න බෑ. ඊළඟට භූමියේ විටින් විට
අමුතු ගඳවල් ජාම වෙලාවල් වලට. ඔය අපි කියන්නේ පුලුට බදිනවා වගේ, ඊළඟට අලපිච්චනවා වගේ, ඊළඟට ඔය විසකුරු සත්තු පොළොංගුවාට පස්සේ දැනෙන පැංගිටි ගඳ වගේ මෙන්න මේ ආකාරයේ විවිධාකාර සුවඳවල් ගඳවල් Tamanට විවිධ වෙලාවල් වලදී ඇති වෙන්න පුළුවන්. ඊළඟට අනික් කාරණේ තමයි භූමියේ නිවස ගත්තට පස්සේ නිවස තුල හෝ වටපිටාවේ Tamanට විවිධ ශබ්ද බද්ද හෙන්න පුළුවන්. කවුරු හරි ඇවිදින සද්දයක්, කාරණ සද්දයක් වේවා. ඊළඟට කවුරු හරි ඔය ධූම්පානය කරද්දී Tamanට එන දුඟදක් වගේ මෙන්න මේ වගේ කාරණා Tamanට ඇහෙන්න, දකින්න, දැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කාරණා ඔබ අවට සිදු වෙනකොට ඔබ තේරුම් ගන්න ඕනි කාරණේ තමයි මේකේ මොනවා හරි අමුත්තක් තියෙනවා. මේ කලින් තිබ්බ අපේ ඉඩම නෙවෙයි. කලින් අපේ ඉඩම මෙහෙම නෑ. මල් ගහක් ඉඳුවා ටක් ගාලා ඒකේ මල් පූදිනවා. ගෙඩි හැදෙන ගහක් ඉඳුවත් ඒකේ ගෙඩි හැදිලා පළදාව ගන්නවා. මිනිස්සු භූමියට එන්න ආසයි, භූමිය ලස්සනයි, පිරිසිදුයි. ඉතින් ඇත්තටම විනය කරාට පස්සේ ඔය හැමදේම කන පිට වෙන්නේ. ඒ කියන්නේ යහපත් දේ නෙවෙයි අයහපත් දේ වෙන්නේ. නපුරු බලවේගවලට සුදුසු විදියට මේ භූමිය නිර්මාණය වීමක් වෙනවා. ඉතින් ඒක බිඳුවේ සිට අපිට ගණන් කරන්න ඕන. ඒ කියන්නේ කර ඇති විනය අනුව 100 200 1000 සංඛ්‍යා ඊට උඩ සංඛ්‍යා ගානක් වුණත් අපිට මේක ගෙනහැර දක්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔබ වට භූමියේ මෙන්න මේ වගේ වෙනස්කම් සිදු වෙනවා නම් මෙන්න මේ ගැන ඔබ හරියට දැනුමින් අවබෝධයෙන් ඉන්නවා නම් ඔබට පුළුවන් දේවාලවල නොයා කියන දේවාල වලට යන කලින් තමන්ට විනය කළ කියන කාරණේ තමන්ට අනුමානයක් වශයෙන් දැන කියා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වගේ වින භූමිය වල බල වෙන්න කලින් හොඳම කාරණේ තමන්ට භූමියේ ප්‍රශ්න 1 2 එනකොට මෙන්න මේ කොයි හරි විශ්වාසකෙන්දෙක් ලව්වා මේ গুপ্ত ශාස්ත්‍රය කරන කෙනෙක් ලව්වා මේ කරුණු කාරණා බලලා විසඳුමකට යනවා නම් ඔබ මෙන්න මේ පහු කාලේනව සිදුවන ගොඩාක් අනතුරු විපත් වලින් බාධා වලින් ඔබට ගැලවෙන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ හැම දෙයකම තමන්ට දැනුමක් බුද්ධියක් සහ මේ গুপ্ত ශාස්ත්‍රය පිළිබඳව පොඩි හෝ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. ඒක අපි කියන්නේ මේවා බොරු මම මේවා විශ්වාස කරන්නේ නැහැ කියන දේ ගොඩක් කට්ටිය තමයි පස්සේ ඇවිල්ලා අපි ගාවටත් ඇවිල්ලා වැඳ වැටෙන කපු මහත්තයා මම මේ විශ්වාස කරේ නැහැ. හැබැයි දැන් මට තිබ්බ හැමදේම නැති වුණා කියලා. ඉතින් එහෙම වෙන්න එපා. මේ ලෝකය කියන එක තියෙන කාරණා පිළිබඳව හරියාකාරව කියන්න පුළුවන් කෙනෙක් ඉඳියේ ඒ ලෞතුරා බුදුහාමුදුරුවෝ විතරයි. එතනින් එහාට ඍෂිවරු හිටියා. ඉතින් අද කාලේ අය නැති නිසා අපි සියල්ල දත්ලා වෙන්නේ නැහැ. මොකද අපි නොදන්න බොහෝ දේවල් අපිට ස්පර්ශ කරන්න බැරි, අපිට නොදකින්න බැරි බොහෝ පරාසයන් සහ බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන පොඩි හෝ විශ්වාසයක් Taman තුළ ගොඩනගා ගත්තොත් කිසියම් කාලයක ඔබට වේවා, ඔබ හිතවත් කෙනෙක්ට වේවා, ඔබේ පවුලේ නෑදෑ කෙනෙක්ට වේවා මෙන්න මෙවැනි කරදරයක් විපත්තියක් වුණොත් ඔබ දන්නවා ඇයි මේ කාරණේ සිද්ධ වුණේ කියලා. ඉතින් ඇත්තටම අද වීඩියෝ එක බොහොම පොඩි වීඩියෝ එකක් වුණත් මම මේ බොහොම සරලව ඔයාලට මේ කාරණා තේරුම් කරලා දුන්නේ. හැම දිනාටම ගම්බාර සිද්ධ සූමියන් දෙහාමුදුරන්ගේ පිහිටයි. ත්‍රිවන් සරණයි.